උදෑසනක් වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනේදී ශ්‍රී පඤ්ඤාලෝක දහම් පාසලේ ඒ සිසු අභිෂේක මංගල්‍ය වෙනුවෙන් වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ ඒ වගේම ගෞරවනීය ආරාධිත අනුත්තන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අද දිනය තුලදී අප ශ්‍රී පඤ්ඤාලෝක දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කරමින් ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සඳහා ඒ වගේම දහම් පාසලේ කටයුතු ඉදිරියට ක්‍රමවත් පවත්වාගෙන යාම සඳහා අප විසින් මේ අවස්ථාව තුළදී මෙම ශිෂ්‍යාවන්ගේ නිල ලාංඡන පැළඳවීම සිදු කරමින් ඒ අයට ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර මනා සම්බන්ධතාවයක් ඇති කර ගැනීමත් දහම් පාසල් වැඩ කටයුතු කාර්යක්ෂමව ක්‍රමවත් කර ගැනීම සඳහා ඒ ශිෂ්‍ය නායක ඉම්පත් කර ගැනීමේ වැඩසටහන සඳහා අපේ ගෞරවනීය ආරාධනීය පරිදි මේ ස්ථානයට වැඩ සිටින මේ ස්ථානයේ නොපැමිණියත් ගෞරවනීය විහාරස්ථානයේ විහාරාධිපති කරුවල්දෙණිය අරියමිත්ත නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම ඇතුළු විහාරස්ථානයේ මහා සංඝරත්නය ඒ වගේම අපේ ආරාධනාව පිළි අරගෙන මෙම ස්ථානයට වැඩම කරන්නට යෙදුන ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ගන්තුනේ සුජින්‍ය නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම අංක 30 ධර්මේන්ද්‍ර රාමාධිපති ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ වගේ පූජ්‍ය සීගිරිය රාජමහා විහාරාධිපති ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඒ වගේම ගිහි ආරාධිත අමුත්තන් වශයෙන් පැමිණෙන්නට යෙදුන සේනාගම විදුහලේ හිටපු විදුහල්පති ජගත් මහතා ඒ වගේම සේනාගම විදුහලේ වර්තමාන විදුහල්පති උදය මහතා ඒ වගේම සේනාගම ග්‍රාමසේවක මහතා සෙනවිරත්න මහතා ඒ වගේම ශ්‍රී පඤ්ඤාලෝක දහම් පාසල වෙනුවෙන් අපි ආරාධනය කරන්නට යෙදුන ආදී ශිෂ්‍යයෙකුට ඒ වෙනුවෙන් පැමිණුණු අපේ ප්‍රියංකර මහතා කියන මේ ආරාධිත සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුක්ත මම මේ වෙලාවේදී මේ වැඩ කටයුතු සඳහා ගෞරව නමස්කාර පූර්වකත් ඒ වගේම ඒ ආරාධනය අනුව පැමිණිච්ච ඒ විදුහල්පතිතුමන්ලා අපේ ග්‍රාම නිලධාරී මහත්මයා ආචාර්ය මහත්මයා කියන ඒ සෑම සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මම මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම අපේ දරුවන්ගේ දෙමව්පියන් මේ අවස්ථාව සඳහා සහ සම්බන්ධ වුණා. ඒ සෑම සියලු දෙනාමත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව මම මේ වෙලාවේදී පිළිගන්නවා. ඒ වගේම අප දහම් පාසලේ සියලුම දරුවනුත් මම මේ අවස්ථාව සඳහා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඉතින් අපේ මේ වැඩ කටයුතු සාර්ථකව සිදු කර දීම සඳහා අපේ ගෞරවනීය ආරාධනීය පිළි අරගෙන මෙතෙන් පැමිණෙනු සෑම සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.